අපි කතා කරමු කොහොමද ඔයාගේ ෆෝන් එකට, ඔයාගේ කම්පියුටර් එකට, ඔයාගේ ලැප් එකට, ඔයාගේ ටැබ් එකට YouTube එකේ තියෙන ඕනම සින්දුවක්, ෆිල්ම් එකක්, එහෙම නැත්නම් වෙන මොකක් හරි වීඩියෝ එකක්, මේ ඕනම දෙයක් කොහොමද 100%ක් ෆ්‍රී ඩිවයිස් එකේ දෙන ලෝකල් ස්ටෝරේජ් එකට මෙන්න තමගේ ෆෝන් එකේ දෙන ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න කියලා. Welcome to Hashanki YTC. හරි ඉතින් අද අපි කතා කරන ටොපික් එක දෙන්නේ how to download YouTube video ගැන ටොපික් එක. ඉතින් මෙතනදී ඔයාට මේක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නම් මේක YouTube එක කියන විදිහට කරන්නේ කොහොමද සහ මම අන්තිමටම කියන්නම් ඇත්තටම මේ වැඩේ අපිට ප්‍රායෝගිකව කරගන්නවා නම් කරගන්න ඕනේ කොහොමද කියන එක. ඉතින් මේ ක්‍රම දෙකෙන්ම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් ඕන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කළාට data යන්නේ නැති වෙන අහන්න පුළුවන්, සහ බලන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි, මේකට ඉස්සෙල්ලා මම යන්න ඕනේ මගේ වෙබ් බ්‍රවුසර් එකට. හරි, මම මගේ වෙබ් බ්‍රවුසර් එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට වෙබ් බ්‍රවුසර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මේකෙන් යන්න ඕනේ YouTube එකට. YouTube එකට ගියාට පස්සේ ඔය කියන්නේ ඔයාට මේක ෆෝන් එකෙන් කරනවා නම් ඔයාට ඔයාගේ ෆෝන් එකේ YouTube app එකට හරි එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකකින් හරි ඔයා කැමති විදිහකට මේක කරන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේකට ඩවුන්ලෝඩ් කරන්න එක්සැම්පල් එකකට ගන්න වීඩියෝ එකක් ඕනේ. මම එතනින් වීඩියෝ එකක් select කරගන්නවා. right. හරි, මම මෙතනදී මෙන්න මේ song එක select කරනවා. ඔයාලට බලන්න පුළුවන් මේක මේනෝඩ YouTube එක ගොඩක් කටි අහලා තියෙන සහ ගොඩක් ප්‍රසිද්ධ සින්දුවක්. ඉතින් මම මේක තෝරගත්තේ එක්සැම්පල් එකක් විදිහට විතරයි. so මම මෙතනින් කතා කරන්නම් කොහොමද සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ මම කතා කරන්නම් වෙනත් ඕනම තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. හරි, මේක ඔෆිෂියල් කරන්න එක ක්‍රමයක් තියෙනවා. ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා YouTube එක ඇතුළෙම ඩවුන්ලෝඩ් එකක්. හැබැයි මෙතනදී තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකෙන් ඔයාට සින්දුවක් වගේ ඩවුන්ලෝඩ් කරනවා නම් මේ වෙනකොට තියෙන තත්ත්වය අනුව ඔයාට YouTube ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් අරන් තියෙන්න ඕනේ. but මම ඊළඟට කතා කරනවා මේ කිසි ප්‍රශ්න නැතුව ඔගේ පෙන් එකකට උනත් ගන්න පුළුවන් ඉන්නේ සේව් කරන්න කොහොමද කියලා. ඉතින් ඔන්න පළවෙනි ක්‍රමය ගත්තා. මෙතනින් ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මේකට YouTube ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් තියෙනවා නම් මේක ඔයාට මෙතන ඩවුන්ලෝඩ් කරලා ඔගේ data off කරලා එහෙම නැත්නම් ඔගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැතුව උනත් ඔයාට ඕනම වෙලාවක YouTube app එකට ඇවිල්ලා ඔගේ download section එකට ගිහලා මෙන්න මෙතන ඔයාට බලාගන්න පුළුවන් download section එක තියෙනවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන් ඔය ෆෝන් එකෙන් කරනවා නම් මෙන්න මෙතන තියෙනවා ෆෝන් එකෙත් download කියන section එක. මෙතෙන් ඊට පස්සේ ඔයා download කරපු හැම සින්දුවක්ම ඔයාට බලන්න පුළුවන් වෙනවා. සහ ඔයාගේ මොන සින්දුවක් download වෙවි තියෙනවා නම් ඒකත් බලන්න පුළුවන් වෙනවා. හරි, ඒ සින්දුනේ අපි බලමු ඊළඟට අපිට ෆිල්ම්, මූවි, ෂෝට් ෆිල්ම්ස් මේ වගේ මොකක් හරි ඒ වගේ දෙයක් download කරන්න කොහොමද download කරන්න තියෙන්නේ කියලා. හරි, මම මෙන්න මේ වීඩියෝ select කරගන්නම්. so හරි, දැන් මෙතනදිත් ඔයාලට download button එක තියෙනවා. okay, ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ සින්දු හැර අනිත් දේවල් වලදී අපිට මේක මෙන්න මේ විදිහට pixel 480 සහ pixel 144 කියන qualities වලට මේකක් අපිට download කරලා අපිට offline බලන්න සහ අහන්න හැකියාව තියෙනවා. ඒක තමයි ෆිල්ම්ස් සහ ෂෝට් ෆිල්ම්ස් සහ ඇන්ටෙක් වීඩියෝස්, එඩියුකේෂන් වීඩියෝස්, ඔයාලගේ තියෙන ක්ලාසස් වගේ දේවල්, ඔන්ලයින් රෙකෝඩින්ග්ස් එන YouTube සරහනම් අන්න ඒ වගේ දේවල් ඔයාට YouTube එකේ තියෙන ඔෆිෂියල් සිස්ටම් එක අනුව බලන්න පුළුවන් දේවල්. ඉතින් මේක කිසිම අවස්ථාවක ඩිවයිස් එක මේක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩිවයිස් එක රීසෙට් කරොත් හරි ඔයා ඩිවයිස් එකෙන් ඊමේල් එක අයින් කරොත් හරි මේ තියෙන ඔයා ඩවුන්ලෝඩ් කරපු දේ නැති වෙනවා. but එහෙම නැත්නම් ඔයාගේ මේක ලයිෆ් ටයිම් මේ ඩවුන්ලෝඩ් කරපු ඩවුන්ලෝඩ් එක තියෙනවා. බැරි වෙලා හරි ක්‍රියේටර් YouTube එකකින් ඒ වීඩියෝ එක අයින් කරොත් කියන්නේ අප්ලෝඩ් කරපු කෙනා කියන හදපු කෙනා එක අප්ලෝඩ් YouTube එකෙන් රිමූව් කරොත් YouTube එකේ මොකක් හරි කමියුනිටි ගයිඩ්ලයින් එක නිසා රිමූව් වුණොත් ඒත් වීඩියෝ එක නැති වෙනවා. හරි, ඉතින් ඒක
ප්‍රායෝගිකව පොඩි ප්‍රශ්නයක් තියෙන දේවල් ටිකක් නේද අපි ඉස්සෙල්ලා කතා කරේ. දැන් තමයි අපි වැදගත්ම හරියට ඇවිල්ලා ඉන්නේ. කොහොමද YouTube එකේ තියෙන වීඩියෝ එකක් ඔයාගේ පෙන් එකකට වගේ හાર્ඩ් එකකට වගේ කම්පියුටර් එකකට ඔයාගේ ලැප්ටොප් එකට වගේ ෆෝන් එකේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක ගැන කතා කරන්න. හරි. ඉතින් අපි මේ වීඩියෝ කලින් අප්ලෝඩ් කළා. මේ වීඩියෝ කලින් අප්ලෝඩ් කරලා අපි ගොඩක් සරලව ඒක කියලා දුන්නා. කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා පබ්ලිෂ් කරනකොට වීඩියෝ එකට කමියුනිටි ගයිඩ්ලයින්ස් ස්ට්‍රයික් එකක් වෙද මොකද YouTube එකේ වගේ දේවල් කතා කරන්න බෑ. මම ඔබට ෂේප් වෙන විදිහට ඒක හදලා තිබ්බෙත් හරි ගියේ නැහැ. කොහොම හරි ස්ට්‍රයික් එකක් ඇතුළේ වීඩියෝ එක රිමූව් වුණා. ඉතින් ඒක නිසා තමයි අපි ආයේ මේ විදිහට මේ ටික වෙනම කරන්නේ. ඉතින් කරන් තියෙන සරල දෙයක් ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එක සහ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන අපේ WhatsApp channel එකේ link එක. ඒ වගේම එතනම තව පහළින් තියෙන WhatsApp post එකේ link එක. ඉතින් අපි WhatsApp channel එකේ දාලා තියෙනවා මේකට අදාළ කරන වෙබ්සයිට් එක තමයි ඒ කරන විදිහ ගැන පොඩි වීඩියෝ එකක්. ඉතින් ගොඩක් සරලයි. ඔයාලට ගිහලා ඒ වෙබ්සයිට් එකට ගිහලා ඔයාගේ YouTube වීඩියෝ එකේ link එක paste කරපුවාම ඔයාලට එතනින් download කරගන්න පුළුවන්. ඔය කරනොත් තේරෙනවා අපේ WhatsApp channel එක හැරි. එහෙම නැත්නම් අර වීඩියෝ එක full වීඩියෝ එක අපේ Facebook page එකේ හරි තියෙනවා. ඔයාලට එතනින් බලන්න පුළුවන්. ඒවැ links පහළ description එක සහ comment section එකේ තියෙනවා. එහෙම නැත්නම් WhatsApp එකට ගිහිල්ලා ඒකේ updates category එකේ හෂාන් ගී කියලා search කරන්න. එතකොට අපේ channel එකේ එනවා WhatsApp channel එක. ඔයාලට එතනින් මේකේ post එකේ link එක ගන්න පුළුවන්. ඉතින් පහළ description එකේ තියෙන post එකේ link එක මම comment section එකේ පුළුවන් වුණොත් post එකේ link එක දාලා තියන්නම්. හරි එහෙනම් හැමදාම කියන වගේ thank you for watching this video.